සමහර කතා තියෙනවා ඒ කතාවල ආරම්භයට වඩා ඒකෙන් ඉතුරු වුණ මිනිස්සුන්ටත් වෙන ඉරණම හරිම දරුණුයි. ඒ වගේ අතිශය වේදනාකාරී කතාවක් ගැන තමයි අදත් අපි කතා කරන්න යන්නේ. මේ කතාව පටන් ගන්නේ ටෙක්සාස් වලින් නෙමෙයි. එහෙමත් නැත්නම් ලේ විලක්කුණේ බිහිසුණු නිවසේදිත් නෙමෙයි. 1986 අවුරුද්දේ නිව්යෝක් වල ලෝන් අයිලන්ඩ් කියන ප්‍රදේශයේ තියෙන පුංචි නිවසකදී තමයි මේක පටන් ගන්නෙ. ඒ වෙනකොට ක්‍රිස්ටින් පාවොලීලාට වයස අවුරුදු 2යි. ලෝකය කියන්නේ කොයි වගේ තැනක්ද කියලා එයා ටිකෙන් ටික තේරුම් ගන්න පටන් ගත්තා විතරයි. ක්‍රිස්ටින්ගේ තාත්තා මේසන් වැඩ කරන කෙනෙක්. එයා ලොකු සල්ලිකාරයෙක් නෙවෙයි. හැබැයි තමන්ගේ දරුවෝ ගැන හොයලා බලපු ආදරණීය තාත්තා කෙනෙක්. දවසක් උදේ එයා වැඩට ගියා. හැබැයි ආපහු කවදාවත් ගෙදර ආවේ නැහැ. වැඩ කරන තැන වුණ අනතුරකින් එයා මිය ගියා. පුංචි ක්‍රිස්ටින්ගේ ජීවිතේ උඩු යටිකුරු කරපු පළවෙනි සිදුවීම තමයි ඒක. එයාගේ අම්මා ලෝරි තමන්ගේ ස්වාමි පුරුෂයාගේ මරණයෙන් පස්සේ ලෝරි තනි වුණා. ක්‍රිස්ටින් සහ එයාගේ අයියව හදාගන්න ලෝරිට ලොකු සටනක් කරන්න වුණා. ඒත් ඒ දරාගන්න බැරි දුක නිසාම ලෝරි මත්ද්‍රව්‍ය වලට බැහැ වුණා. අන්තිමට රජය මැදිහත් වෙලා ක්‍රිස්ටින්වයි එයාගේ අයියවයි අම්මගෙන් අයින් කරලා එයාලගේ ආච්චි සීයයි ගාවට බාර දුන්නා. ඉස්කෝලේ යන්න පටන් ගන්නකොට ක්‍රිස්ටින්ට ඇලෝපීෂියා කියන රෝගය වැළඳිලා තියෙනවා. ඒකෙන් වෙන්නේ ශරීරයේ තියෙන කොණ්ඩේ ඔක්කොම හැලෙන එක. උදේට ඇහැරෙනකොට කොට්ටේ පුරාම කොණ්ඩේ හැලිලා. කණ්ණාඩියෙන් Tamanවම දකින්න එක ක්‍රිස්ටින්ට ලොකු වදයක් වුණා. ඒ මදිවට එයාට හරිම ඝනකම වීදුරු දාපු ඇස් කණ්ණාඩි දෙකකුත් දාන්න වුණා. එයා වික්ස් පාවිච්චි කරන්න පටන් ගත්තා. ඉස්කෝලේදී සමහර ළමයි එයා පස්සෙන් නැවිත් හොරෙන්ම එයාගේ විග් එක ගලවලා දුවනවා. හැමෝම ඒ දිහා බලලා hina වුණා. මේක තමයි ක්‍රිස්ටින්ගේ ළමා කාලය. හැබැයි කොහොම හරි ක්‍රිස්ටින්ගේ අම්මා ලෝරි මත්ද්‍රව්‍ය වලින් නිදහස් වෙලා තමන්ගේ ජීවිතය ආපහු හදාගෙන තමන්ගේ දරුවන්ගේ බාරකාරත්වය ආපහු ලබා ගත්තා. 2000 අවුරුද්දේ මුල් කාලේ වෙනකොට අලුත් ජීවිතයක් පටන් ගන්න හිතාගෙන මේ පවුල ටෙක්සාස් වල හූස්ටන් වල තියෙන ක්ලියර් ලේක් සිටි කියන ප්‍රදේශයට පදිංචියට ගියා. ඒක හරිම නිස්කලංක ලස්සන පරිසරයක්. හැමෝම හිතුවේ දැන්වත් ක්‍රිස්ටින්ගේ ජීවිතය වෙනස් වෙයි කියලා. ඒත් ඒක එහෙම වුණේ නැහැ. එහෙ ඉස්කෝලෙදිත් ක්‍රිස්ටින්ව තවත් කොන්නුණා. හැමෝම එයාට hina වුණා. ඒත් එක දවසක මේ දේවල් වෙනස් වුණා. ඒ ඉස්කෝලේ හිටපු හරිම ජනප්‍රිය ලස්සන ඒ වගේම හැමෝගෙම අවධානය දිනාගත්ත ගෑනු ළමයි දෙන්නෙක් මේ අහිංසක ක්‍රිස්ටින්ව දැක්කා. අනිත් අයට නොපෙනුණ යම්කිසි දෙයක් එයාලා ක්‍රිස්ටින් තුලින් දැක්කා. රේචල් කොලරූටිස් සහ ටිෆනි රොවෙල් තමයි ඒ දෙන්නගේ නම්. රේචල් සහ ටිෆනි ක්‍රිස්ටින්ව එයාලගේ ලෝකයට එකතු කරගත්තා. එයාලා ක්‍රිස්ටින්ට කියලා දුන්නා කොහොමද විග් එක ලස්සනට හදාගන්නේ කියලා. කොහොමද ලස්සනට අඳින්නේ. කොහොමද මේකප් කරන්නේ වගේ දේවල් කියලා දීලා හැංගිලා ඉන්නව වෙනුවට ලෝකයට ලස්සනට මූණ දෙන්න එයාලා ක්‍රිස්ටින්ව හුරු කළා. එයාලා ක්‍රිස්ටින්ට දුන්නේ යාළුකම විතරක් නෙවෙයි. Tamanටත් මේ ලෝකේ අයිතියක් තියෙනවා කියන හැඟීමත් එයාට දුන්නා. ක්‍රිස්ටින් ටිකෙන් ටික වෙනස් වුණා. එයාගේ හිනාව දැන් නිතරම දකින්න ලැබුණා. ඉගෙන ගන්න වැඩවලට වගේම බාහිර වැඩවලටත් එයා උනන්දු වුණා. අන්තිමට ක්ලියර් බ්‍රූක් හයි ස්කූල් එකේ අවසාන අවුරුද්දේදී මුළු ඉස්කෝලේම ළමයි එකතු වෙලා ක්‍රිස්ටින්ව මිස් ඉරෙසිස්ටබල් ඒ කියන්නේ වඩාත්ම ආකර්ශනීය ශිෂ්‍යාව විදිහටත් තෝරගෙන තියෙනවා. හැබැයි ඒ සුන්දර ක්‍රිස්ටින් Tamanවම විනාශ කරගන්න තීරණයක් ගන්නයි යන්නේ. එයාගේ නම ක්‍රිස්ටෝපර් ස්නයිඩර්. එයාට වයස අවුරුදු 21යි. ක්‍රිස්ටෝපර් කියන්නේ පොඩි නීති විරෝධී වැඩවලට සම්බන්ධ වෙලා හිටපු කෙනෙක්. ක්‍රිස් හරිම උනන්දුවෙන් ක්‍රිස්ටින් ගැන හෙව්වා. Tamanට කිසිම වටිනාකමක් නැහැ කියලා හිතාගෙන හිටපු ක්‍රිස්ටින්ට ක්‍රිස්ගේ මේ අවධානය ලොකු දෙයක් වුණා. එයාගේ අම්මා, ස්ටෙප් ෆාදර්, රේචල් සහ ටිෆනි මේ හැමෝම දැක්ක ක්‍රිස්ටෝෆර් කියන්නේ ක්‍රිස්ටින්ව විනාශයට ඇදගෙන යන කෙනෙක් කියලා. හැමෝම ඒකට විරුද්ධ වෙනකොට කාටවත් මාව තේරෙන්නේ නැහැ කියන හැඟීම ක්‍රිස්ටින්ට ඇති වුණා. එයා Tamanගේ පවුලෙන් ඈත් වුණා. රේචල්ගෙන් සහ ටිෆනිගෙන් ඈත් වුණා. අවුරුදු ගාණක් තිස්සේ හදාගත්තේ ලස්සන ජීවිතයෙන් එයා ටිකෙන් ටික අයින් වුණා. ඊට පස්සේ එයා මත්ද්‍රව්‍ය පාවිච්චි කරන්න පටන් ගත්තා. නිතරම රණ්ඩු වෙන තරහ යන කෙනෙක් වුණා. රේචල් සහ ටිෆනි අවුරුදු ගාණක් තිස්සේ මහන්සි වෙලා හදපු ඒ ලස්සන චරිතය මාස කිහිපයකින් විනාශ වෙලා ගියා. ඔහොම ඉන්නකොට තමයි 2003 ජූලි 18 වෙනිදා උදා වුණේ. ක්ලියර් ලේක් සිටි වලට සම එක කියන්නේ හරිම දරුණු කාලයක්. ඒක මිනිස්සෙට ලේසියෙන් දරා ගන්න පුළුවන් පීඩනයක් නෙවෙයි. 2003 ජූලි 18 වෙනිදාත් අන්න ඒ වගේ දවසක්. ටිෆනි රොවෙල්ගේ ගෙදර
ඒ කාලේ මේ යාළුවෝ හැමෝම නිතරම එකතු වෙන තැනක් වුණා. ටිෆනිගේ තාත්තා වෙනත් විවාහයක් කරගෙන වෙනත් තැනක පදිංචියට ගිය නිසා අවුරුදු 17ක් වුණ ටිෆනිට ඒ මුළු ගෙදරම අයිති වෙලා තිබුණේ. ඒ බ්‍රහස්පතින්දා හවස ටිෆනි එක්ක ඒ ගෙදර එයා වැඩියෙන්ම විශ්වාස කරපු 3 දෙනෙක් හිටියා. එක්කෙනෙක් ටිෆනිගේ බෝයිෆ්‍රෙන්ඩ් මාකස් ප්‍රිසෙල්ලා. අනිත් කෙනා ටිෆනිගේ හොඳම යාළුවා රේචල් කොලරූටිස්. තුන්වෙනි කෙනා මාකස්ගේ ඥාති සහෝදරයෙක් වෙන ඇඩල්බර්ට් සැන්චෙස්. එයාලා 4 දෙනා සාලේ ඉඳගෙන ටීවී එකේ ෆිල්ම් එකක් බලනවා. ඒත් එයාලා දැනගෙන හිටියේ නැහැ මරණය තමන්ගේ දොරකොඩටම ඇවිත් කියලා. හවස 3:30ට විතර ගෙදර ඉස්සරහා කාර් එකක් නැවැත්තුවා. ක්‍රිස්ටීන් සහ ක්‍රිස්ටෝෆර් ඒ කාර් එකෙන් බැහැලා දොර ගාවට ආවා. එයාලා එතනට ආවේ වීට් මිලදී ගන්න කියලා තමයි මුලින්ම කිව්වේ. මාකස් ඒ වගේ දේවල් විකුණනවා කියලා ප්‍රසිද්ධියක් තිබුණා. හැබැයි පස්සේ කාලෙක පොලිස් ප්‍රශ්න කිරීම හමුවේ ක්‍රිස්ටීන් කරපු පාපොච්චාරණයට අනුව එයාලගේ නියම අරමුණ උනේ ඒ ගෙදර කොල්ල කන එක. එයාලා දෙන්න ගාවම තුවක්කුත් තිබුණා. ඒ දෙන්න ඉස්සරහා දොරෙන් ඇතුළු වුණා. එක පාරටම තත්ත්වය දරුණු වුණා. ක්‍රිස් සහ මාකස් අතරේ ලොකු වාදයක් ඇති වුණා. වචන වලින් පටන් ගත්තේ රණ්ඩුව තුවක්කු වලට මාරු වුණා. මුලින්ම එක වෙඩිහඬක් ඇහුණා. ඊට පස්සේ තව එකක්. මුළු සාලයම ලේවිලක් වෙන්න ගත වුණේ තත්පර කිහිපයක් විතරයි. කිහිප වතාවක්ම වෙඩි වැදුන මාකස් සෝෆා එක පිටිපස්සට ඇදගෙන වැටුණා. ටිෆනි රොවෙල් වාඩි වෙලා හිටපු පුටුවෙම වෙඩි කාලා මැරලා වැටුණා. එයාට පුටුවෙන් නැගිටින්නවත් වෙලාවක් තිබුණේ නැහැ. කිසිම දෙයක් හිතාගන්න බැරුව හිටපු ඇඩල්බර්ට් සැන්චෙසුත් එතනම මිය ගිහින්. හැබැයි රේචල් එකපාරටම මැරුණේ නැහැ. එයා වෙඩි වැදිලා තිබුණත් පණ අදින ගමන් හෙමින් බිම දිගේ ෆෝන් එක ගාවට ගියා. හැබැයි අංකෝ බන්න ඉඩක් ලැබුණේ නැහැ. එයාට ආපහු වෙඩි වැදුනා. ලේ විලක් මැද වැටිලා හිටපු රේචල් ගාවට ගිය ක්‍රිස්ටීන් තමන්ගේ අතේ තිබුණ තුවක්කුවේ මිටෙන් රේචල්ගේ ඔළුවට ගහලා තියෙනවා. මේ හැම දෙයක්ම ඉවර වෙනකොට ඒ ගෙදර ඇතුලේ වෙඩි උණ්ඩ 40කටත් වඩා වැඩි ප්‍රමාණයක් පත්තු වෙලා තියෙනවා. 4 දෙනෙක් මිය ගිහින්. ක්‍රිස්ටීන් පාවලීලා සහ ක්‍රිස්ටෝෆර් ස්නයිඩර් කිසිම ගාණක් නැතුව ඒ ගෙදරින් එළියට බැහැලා කාර් එකට නැගලා යන්න ගියා. විශේෂම දේ තමයි අසල්වැසියෝ මේ ගැන කිසිම දෙයක් දැනගෙන හිටියේ නැහැ. එදා හවස් වෙද්දී ක්ලියර් ලේක් සිටි කියන නිස්කලංක නගරය මුළුමනින්ම වෙනස් වුණා. සාමකාමී නගරයක් වෙනුවට හැමතැනම පෙනුනේ අපරාධ පරීක්ෂකවරුන් සහ පොලිස් නිලධාරීන් විතරයි. එදා රෑ එතනට ආපු පරීක්ෂකවරුන්ට දැකගන්න ලැබුණු දර්ශනය හරිම අමුතුයි. සාමාන්‍ය කොල්ල කෑමකදී මෙච්චර වෙඩි උණ්ඩ ප්‍රමාණයක් පාවිච්චි කරන්නේ නැහැ. උණ්ඩ 40කට වඩා පත්තු කරලා තියෙනවා කියන්නේ මේ සිදුවීම පිටිපස්සේ ලොකු පෞද්ගලික වෛරයක් තියෙනවා කියලා පරීක්ෂකවරුන්ට ඉවෙන් වගේ තේරුණා. මුලින්ම මේ නඩුව ක්ලියර් ලේක් සිටි පොලිසියට ලැබුණත් පස්සේ ඒක හැරිස් කවුන්ටි නීතිපති කාර්යාලයට බාර දීලා තියෙනවා. රහස් පරීක්ෂකවරු හරිම ඉවසිල්ලෙන් සාක්ෂි හොයන්න පටන් ගත්තා. දුසිම් ගණන් මිනිස්සුන්ගෙන් ප්‍රශ්න කළා. හැබැයි කිසිම සාර්ථක ප්‍රතිඵලයක් ලැබුණේ නැහැ. කොහොම හරි අවුරුදු කීපයක්ම මේ විදිහට ගෙවිලා ගියා. ඒ අතරතුර ක්‍රිස්ටීන්ගේ ජීවිතය ඇතුළෙන්ම විනාශ වෙමින් තිබුණේ. 2004 අවුරුද්දේදී ක්‍රිස්ටෝෆර් ස්නයිඩර් එක්ක තිබුණ සම්බන්ධය නතර වුණා. කෙන්ටකි වලදී කාර් එකක් හොරකම් කරන්න ගිහින් ක්‍රිස් පොලිසියට අහු වෙලා හිරේ වැටුණ එක තමයි ඒකට හේතුව වුණේ. හැබැයි මත්ද්‍රව්‍ය ඇබ්බැහිය එයාගෙන් අයින් වුණේ නැහැ. ටෙක්සාස් වල කර්විල් කියන ප්‍රදේශයේ තිබුණ පුනරුත්ථාපන මධ්‍යස්ථානයකදී එයාට ජස්ටින් රෝඩ් කියලා කෙනෙක්ව හම්බ වුණා. ජස්ටිනුත් මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙලා හිටපු කෙනෙක්. දෙන්නටම තිබුණේ එකම විදිහේ ප්‍රශ්න. එයාලා හිතුවා ඒ දෙන්න එකතුනොත් ජීවිතය හදාගන්න පුළුවන් වෙයි කියලා. ඒ නිසා 2005 මාර්තු මාසෙදී ක්‍රිස්ටීන් සහ ජස්ටින් විවාහ වෙලා තියෙනවා. ඔය කාලෙදිම ක්‍රිස්ටීන්ගේ තාත්තා එයා වෙනුවෙන් ඉතුරු කරලා තිබුණ බාරකාර අරමුදලක සල්ලි වගේක් ක්‍රිස්ටීන්ට ලැබුණා. ඒක ඩොලර් 3,60,000ක වගේ විශාල මුදලක්. ඒක හරියට පාවිච්චි කළා නම් ක්‍රිස්ටීන්ට ලස්සන ජීවිතයක් ගොඩනගා ගන්න පුළුවන්කම තිබුණා. හැබැයි ඒ සල්ලි වලට උනේ වෙනත් දෙයක්. කොහොම හරි 2005 අවුරුද්දේ ජූලි මාස වෙනකොට ක්‍රිස්ටීන් උත්සාහ කරමින් හිටියේ සම්පූර්ණයෙන්ම අලුත් කෙනෙක් වෙන්න. අන්න ඒ වෙලාවේ තමයි ප්‍රාදේශීය පුවත් විකාශයක් රූපවාහිනියේ යන්න පටන් ගත්තේ. අර මනුෂ්‍ය ඝාතන සිද්ධියේ දෙවැනි අවුරුදු සිහිගැන්වීම ගැන එදා ප්‍රවෘත්ති වලින් විස්තර කළා. ඒක දැක්කට පස්සේ මොකක් හරි හේතුවක් නිසා එදා රෑ ක්‍රිස්ටීන් ජස්ටින්ට හැමදේම කියලා තියෙනවා. ජස්ටින් රොට් මේ හැමදේම අහගෙන හිටියා. හැබැයි එයා පොලිසියට ගියේ නැහැ. ඒ වෙනුවට එයාලා දෙන්න සැන් ඇන්ටෝනියෝ වල මොටෙල් එකකට ගිහින් හැංගුණා. එතන ජීවත් වෙන ගමන් අර සල්ලි ඔක්කොම හෙරොයින් පාවිච්චි කරන්න වියදම් කළා. 2006 ජූලි 8 වෙනිදා
ක්ලියර් ලේක් සිටි පොලිස් දෙපාර්තමේන්තුවේ ක්‍රයිම් ස්ටොපර්ස් කියන දුරකථන අංකයට ඇමතුමක් ලැබිලා තියෙනවා. ඇමතුම ගත්තේ කවුද කියලා සඳහන් කරලා නැහැ. හැබැයි ඒ පුද්ගලයා අර මිනිමැරුම් ගැන හරිම සුවිශේෂී විස්තර කීපයක් කිව්වා. එයා අපරාධකරුවන් දෙන්නෙක් ගැනත් කියලා තියෙනවා. එක්කෙනෙක්ව හඳුන්වලා තියෙන්නේ ක්‍රිස් කියලා විතරයි. හැබැයි අනිත් කෙනාගේ නම කෙලින්ම කිව්වා. ඒ නම තමයි ක්‍රිස්ටින් පාවොලීලා. නම හෙළි වුණාට පස්සේ ඉක්මනින්ම ක්‍රියාත්මක වුණ පොලිසිය 2006 ජූලි 19 වෙනිදා ක්‍රිස්ටින් සහ ජස්ටින් ජීවත් වුණ මොටෙල් එකට ඇතුල් වෙලා ක්‍රිස්ටින්ව අත්අඩංගුවට අරගෙන තියෙනවා. පොලිසිය එයාව ප්‍රශ්න කරන්න පටන් ගත්තා. මුලින්ම ක්‍රිස්ටින් උත්සාහ කරලා තියෙන්නේ මේ වැරද්ද මගහරින්න. ප්‍රශ්න කිරීම පෑ ගාණක් ඇදලා යනකොට එකපාරටම මත්ද්‍රව්‍ය නතර වීම නිසා ඇතිවෙන ශාරීරික වේදනාවන් එයාට දැනෙන්න ගත්තා. අන්තිමේදී එයා ඇත්ත පිළිගත්තත් එයා කියලා තියෙන්නේ ක්‍රිස් එයාගේ අතට තුවක්කුව දීලා රේචල්ට වෙඩි තියන්න කියලා එයාට බල කළා කියලා. හැබැයි පරීක්ෂකවරු ඒ කතාව විශ්වාස කළේ නැහැ. මොකද අපරාධය සිද්ධ වුණ තැන තිබුණු සාක්ෂිවලට අනුව රේචල්ට එල්ල කරපු ප්‍රහාර හුදෙක් බලකිරීමක් නිසා කරපු දේවල් නෙවෙයි. ඒක පුද්ගලික වෛරයකින් කරපු දෙයක් බව ඒ තුවාලවලින් පැහැදිලි වුණා. ඊට පස්සේ පොලිසිය ක්‍රිස්ටින්ව රෝහලකට අරන් ගිහින් තියෙනවා. මත්ද්‍රව්‍ය නැතිවීම නිසා ඇතිවෙන වේදනාව පාලනය කරන්න යාට බෙහෙත් දුන්නට පස්සේ එයා රේචල්ට ඇත්තටම මොකද්ද කළේ කියලා හෙළි කරලා තියෙනවා. ක්‍රිස්ටෝෆර් ස්නයිඩර් සවුත් කැරෝලිනා ග්‍රීන්විල් වල කාන්තාවක් එක්ක ජීවත් වෙනවා කියලා දැනගත්ත පොලිසිය එයාව හොයාගෙන ගියා. හැබැයි එයාලා එතනට යනකොට පරක්කු වැඩි. පොලිසිය තමන්ව හොයනවා කියලා දැනගත්ත ගමන් ස්නයිඩර් බෙහෙත් පෙති අධික ලෙස පානය කරලා සියදිවි නසාගෙන තිබුණා. 2008 ඔක්තෝබර් මාසෙදි තමයි ක්‍රිස්ටින් පාවොලීලාට විරුද්ධව නඩු විභාගය ආරම්භ වෙලා තියෙන්නේ. ඒ වෙනකොට අර ඝාතන සිද්ධ වෙලා අවුරුදු 3කටත් වඩා වැඩි කාලයක් ගත වෙලා. පැමිණිල්ලේ තර්කයට අනුව ඒ ගෙට ඇතුළු වෙන්න ගත්ත තීරණය, තුවක්කුව එල්ල කරන්න ගත්ත තීරණය සහ අවසන් හුස්ම හෙලමින් හිටපු රේචල් කොලොරෝටිස් ගාවට ගිහින් එයාට පහර දෙන්න ගත්ත තීරණය වගේ මේ හැමදේම එයා තමන්ගේ කැමැත්තෙන් කරපු දේවල්. විත්තියේ තර්කය ඊට වඩා වෙනස්. ක්‍රිස්ටින්ගේ පියා අහිමිවීම, මව මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවීම, ඉස්කෝලේදී එයා විහිළුවට ලක්වීම සහ එයාගේ ශාරීරික දුර්වලතා වගේම ක්‍රිස්ටෝෆර් ස්නයිඩර් කියන්නේ එයාට වඩා වයසින් වැඩි, එයා මානසිකව වැටිලා ඉන්න වෙලාවක එයාගේ ජීවිතයට ආපු කෙනෙක්. එයා ක්‍රිස්ටින්ව පාලනය කළා. එයාට උදව් කරපු අයගෙන් එයාව ඈත් කළා කියලා එයාලා තර්ක කළා. ක්‍රිස්ටින් හෙරොයින් වලට ඇබ්බැහි වෙලා හිටපු නිසාත්, පොලිසිය ප්‍රශ්න කරන වෙලාවේ එයා මත්ද්‍රව්‍ය නොමැතිව දැඩි පීඩනයකින් හිටපු නිසාත් එයාගේ පාපොච්චාරණය සාක්ෂියක් විදිහට ගන්න බැහැ කියලාත් එයාලා කියලා තියෙනවා. හැබැයි පැමිණිල්ල ළඟ ඒකට දෙන්න හොඳ උත්තරයක් තිබුණා. මිනීමැරුම සිද්ධ වුණ දවසේ ඉඳන් එයාව අත්අඩංගුවට ගන්න දවස වෙනකන් ක්‍රිස්ටින් ක්‍රිස්ටෝෆර් ස්නයිඩර්ට දුරකථන ඇමතුම් 1100කට වඩා අරගෙන තිබුණා. තමන්ව බය කරගෙන හිටියා කියන බලෙන්ම තමන්ගේ අතට තුවක්කුව දුන්න කියන ඒ මනුස්සයාට තමයි එයා මේ හැම ඇමතුමක්ම අරගෙන තිබුණේ. ඉදිරිපත් වුණ සියලු සාක්ෂි සැලකිල්ලට ගත්ත ජූරි සභාව ක්‍රිස්ටින් පාවොලීලාව පුද්ගලයන් 4 දෙනෙක්ව ඝාතනය කිරීමේ චෝදනාවට වැරදිකාරිය විදිහට තීන්දුව කරලා තියෙනවා. එයාට මරණ දඬුවම නොලැබෙන්න එකම හේතුව වුණේ 2003 ජූලි 18 වෙනිදා ඒ අපරාධය කරනකොට එයාට වයස අවුරුදු 17යි. ටෙක්සාස් නීතියට අනුව ඒ වයස කෙනෙක්ට මරණ දඬුවම දෙන්න බෑ. ඒ නිසා විනිසුරුවරයා එයාට ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම කරලා තියෙනවා. ටෙක්සාස් ගේට්ස්විල් වල තියෙන ඩොක්ටර් ලේන් මරේ යුනිට් කියන බන්ධනාගාරයේ තමයි ක්‍රිස්ටින් මේ වෙනකොට කාලය ගත කරන්නේ. වරදකාරිය වුණාට පස්සේ කීප වතාවක්ම ඇපඉල්ලලා අභියාචනා ඉදිරිපත් කළත් ඒ හැම එකක්ම ප්‍රතික්ෂේප වෙලා තියෙනවා. දඬුවම් කාල සීමාව අනුව 2046 අවුරුද්දේ ජූලි මාසෙදි තමයි එයාට පෙරෝල් ලබාගෙන නිදහස් වෙන්න අවස්ථාවක් ලැබෙන්නේ. ඒ වෙද්දී එයාගේ වයස අවුරුදු 60ක්. අදත් එහෙනම් අපේ කතාව මේ විදිහට ඉවර වෙනවා. මේ වීඩියෝ එක බලපු ඔයාලා හැමෝටම ගොඩක් ස්තුතියි. මේ වීඩියෝ එකට ඔයාලා කැමති නම් ලයික් එකක් දාන්න. මේ වගේ වීඩියෝස් තවත් බලන්න කැමති නම් ලෝන් සීක කියන අපේ channel එක subscribe කරලා bell icon එකත් click කරලා තියාගන්න. එහෙනම් හැමෝටම සුබ දවසක්.